guys, welcome back to my YouTube channel. මගේ වීඩියෝස් වලට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් දැන් වෙලාව 11:49යි. පාඩම් කර ඉද්දී එකපාරට කරන්ට් එක ගියා. අද අපේ පැත්තට ගොඩාක් හුළඟයි වැස්සයි නිසා වෙන්න ඕන. මම මේ ඔයාලට පෙන්වන්නේ ගොඩාක් සැරට හුළඟයි වැස්සයි අපිට තියෙනවා. ඒත් ඉතින් පාඩම් වැඩ අතපසු කරගන්නත් බෑනේ. මං අද ලියපු to-do list එකේ තව එක වැඩක් මට කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ගියේට හරි ඒ වැඩෙත් ඉවර කරලා නිදා ගන්න තමයි මම හිතුවේ. බලන්න කොයාලා මේ ලාම්පුව මීට කලින් දැකලා තියෙනවද කියලා. ඒ ඇස්සේ යාළුවෙකුත් ගේ ඇතුළට ඇවිල්ලා. මම මේ vlog එක රෙකෝඩ් කරද්දී මං හිතන්නේ රෑ 12ට විතර ඇති. ඉතින් මට හිතුණා මං කොහොමද කරන්ට් එක නැති දවසට පාඩම් කරන්න කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි එහෙනම් අපේ ලාම්පුව පත්තු කරගමුකෝ. ඔන්න ඔයාලා බලාගෙන ඉන්නකෝ දැකලා නැත්නම් මේක පත්තු කරන්නේ කොහොමද කියලා. මං ඔන්න ඔතෙන්දී ඔයාලට පෙන්නන කම්බි රවුමෙන් තමයි මේ පහනේ දැල්ල අඩු වැඩි කරගන්න තියෙන්නේ. ඉතින් මේ පහනේ දැල්ල ගොඩාක් වැඩි කරොත් වෙන්නේ ඔතන ඔයාලට පේනව නේද තියෙනවා වීදුරුවක්. ඒ වීදුරුවේ කාබන් බැඳිලා ඉක්මනට කළු වෙනවා. එතකොට අපිට එළියේ එන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙන නිසා දැල්ල ගානකට තමයි තියාගන්න ඕන. ගොඩාක් ඉස්සර ඉඳලා මේක ගෙවල් වල තිබිලා තියෙනවා. අපේ පැත්තේ මිනිස්සු නම් මේකට කියන්නේ චිමිනි ලාම්පුව කියලා. කැන්ඩල් එකක් පත්තු කරලා එන එළිය වගේම ලස්සන කහ පාට එළියක් තමයි මේකෙන් අපිට ලැබෙන්නේ. ලැප් එකට ගහලා තිබ්බ USB ලයිට් එකත් ගලවන්න උනා. මොකද ලැප් එකේ බැටරිත් බහලා තිබ්බා. දැන් ක්ලාස් බලන්නත් ඕන නිසා ඒ බැටරිය පරිස්සම් කරගන්නත් ඕනේ. ඒ නිසා මම USB ලයිට් එක ගැලෙව්වා. බලන්නකෝ ඒ ලයිට් එක ගැලෙව්වට පස්සේ අර පහනෙන් එන එළිය කොච්චර ලස්සන කහ පාටක්ද එන්නේ කියලා. එහෙනම් අපි USB ලයිට් එකත් පැත්තකින් අරන් තියලා ඊළඟට අපි යන්න ඕනේ අපේ ලැප් එක ෂට් ඩවුන් කරන්න. කරන්න නැති වෙලාවට ගොඩක් අය කරන්නේ පාඩම් වැඩ කරන්න කම්මැලිකමට නිදාගන්න එක. ඒ වුණාට Taman අද දවසේ කරන්න තියෙන වැඩ ටික කම්ප්ලීට් කරන එක ඇත්තටම ගොඩක් හොඳයි. මොකද නැත්තම් වෙන්නේ තවත් ඉස්සරහ දවස්වලට අපිට වැඩ ගොඩ වෙන එක. කරන්න නැති වෙලාවට ඉටිපන්දමක් හරි මොකක් හරි පහනක් හරි පත්තු කරගෙන පාඩම් කරන එක මට නිකන් අමුතු ෆීල් එකක්. ඒ කියන්නේ පාඩම් වැඩ කරන්න මට ආස හිතෙනවා ඒ වගේ වෙලාවට. එහෙනම් ඔන්න අපේ ලැප් එකත් ෂට් ඩවුන් කරලා ඉවරයි. අපි එහෙනම් අපේ පාඩම් වැඩවලට යමුකෝ. මේ වෙලාවේ නම් පාඩම් වැඩ කරන වීඩියෝ එක මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි හොඳටම ලෝ වෙලා. ඒ නිසා මම පවර් බෑන්ක් එකට දාලා ෆෝන් එක charge කරගෙන එන්නම්කෝ. බලන්නකෝ මේ පවර් බෑන්ක් එක ඇත්තටම ගොඩක් වටිනවා. ඔයාලට කරන්න නැති වෙලාවට ඔයාගේ ෆෝන් එක charge කරගන්න. ගොඩාක් වෙලාවට online classes කරන අයට power bank එක ගොඩක් වටිනවා. මගේ ෆෝන් එකේ බැටරිය 120ත් 180ත් අතර ගානක තමයි මම charge කරන්නේ. ඉතින් 120ක් වුණේ ගමන් මම ඉක්මනට charge එකට දානවා. ඉතින් මේ වෙලාවේ කරන්ට් එකක් නැති නිසා power bank එකට දැම්මා. බලන්නකෝ මේ power bank එකේ බැටරිය මං හිතන්නේ 77ක් වගේ තියෙනවා. ඉන්නකෝ මං ඔයාලට පෙන්නන්න. මේ power bank එකෙන් 100ක් charge කරලා සාමාන්‍යයෙන් ෆෝන් එක 5-6 පාරක් charge කරගන්න පුළුවන්. ඒ නිසා ඉතින් power bank එකක් තියෙන එක ගොඩක් වටිනවා. එහෙනම් මම ෆෝන් එක charge වෙන්න දාලා පාඩම් වැඩ ටික කරන්නම්කෝ. ඔන්න දැන් නම් මගේ ෆෝන් එක full charge වෙලා. බලන්නකෝ බැටරිය 77 ඉඳලා මං හිතන්නේ 72ක් වෙනකන් විතරයි අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 5ක් වගේ තමයි අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ඉතින් power bank එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරියම useful. එහෙනම් අපි power bank එකත් පැත්තකින් තියලා අපේ ස්ටඩි වැඩවලට යමුකෝ. මේ වැඩ ටික ඔක්කොම ඉවර වුණාට පස්සේ ඔන්න බලන්නකෝ වෙලාව කීයද කියලා. දැන් නම් වෙලාව 12:50යි. එහෙනම් අපි අපේ වැඩවලට ආයෙමත් යමුකෝ. මම මේ අද කරන්නේ මොකද්ද කියලා ඔයාලට කියන්නත් අමතක වුණානේ. මේ තමයි බයෝ වල තියෙනවා එසේ ප්‍රශ්නයක් ලියන්න. එසේ ප්‍රශ්න කීපයක්ම ලියන්න තිබ්බා. මේ තියෙන්නේ අන්තිම ප්‍රශ්න දෙකමට මතක විදිහට. ඉතින් ඒකත් අද ලියලා ඉවර කරලා නිදා ගන්න තමයි මම බැලුවේ. එහෙනම් බලාගෙන ඉන්නකෝ මම මේ එසේ ප්‍රශ්න දෙක ඉවර කරන්නේ කොහොමද කියලා. ඔයා මගේ වීඩියෝස් බලන්න කැමති නම් දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ අදහසත් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.
මම මේ වීඩියෝ එක එහෙනම් ටිකක් ස්පීඩ් කරන්නම්කෝ. මේ වෙලාවෙදී නම් මගේ ටු-ඩු ලිස්ට් එක කම්ප්ලීට්. ඉතින් දැන් වෙලාව බලන්නකෝ. වෙලාව එළි වෙන පාන්දර 1:25යි. දැන් නම් මට හොඳටම නිදිමතකුත් එනවා. නිදා ගන්න තමයි මම දැන් මේ හදන්නේ. ඉතින් ඔයා මගේ වීඩියෝ එක බැලුවට ගොඩාක් ස්තුතියි. ඔයා මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මම ආයෙමත් කියනවා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් මම අදට ගිහිල්ලා එන්නම්.